Good evening, Club President, Cabinet members, fellow Lions landladies, student guests. It is truly an honor and privilege to be here with you today as the zone chairperson for this special zone visit. I would like to begin by expressing my heartfelt thanks to the President and all members of the Lions Club of Naramal Golden Jubilee for the warm welcome and kind hospitality. Your commitment to service, your unity as a club and the impactful projects you continue to carry out are truly commendable. It is inspiring to see the energy and dedication you bring to the Lions movement and how you continue to make a real difference in your community. As we celebrate our shared mission, we serve, let us continue to uphold the values of Lionism with passion, teamwork, and compassion. Together we can reach great heights and serve even more people in need. Thank you once again for your dedication and for having me here today. I look forward to supporting your continued success throughout the year. සභාපතිතුමනි, ඒ වගේම කැබිනට් ට්‍රෙෂරර්, රීජන් චෙයාර්පර්සන් ඇතුළු සියලුම සිංහාරයවනි, ඇතරම සතුටටපත් වෙනවා අද දවසේ මගේ කලාප සභාපතිවරයා විදිහට හමු වෙන පළවෙනි විසිට් එක. ඉතින් මේ වගේ සාර්ථක හොඳ සිංහ සමාජයට පැමිණීමට ලැබීම මම මගේ වාග්යයක් විදිහට සලකනවා. ඒ වගේම අනෙකුත් සිංහ සමාජයන්ට මේ සිංහ දහම ගෙන යන්න හොඳ ආදර්ශමත් සිංහ සමාජයක් විදිහට මේ ක්ලබ් එකේ කැබිනට් මීටින් එකෙත් මම දැනගන්න ලැබුණා. ඒ වගේම බොහොම ගෞරවනීය පුරවැසියන් මේ නාරමල් ප්‍රදේශයේ දැන හඳුනා ගන්න ලැබීම මගේ සතුටට කාරණා. ඉතින් ඔබ තමුන්නාන්සලත් එක්ක වසර කාලයක් කලාව සභාපතිවරයා විදිහට මට කටයුතු කරන්න තිබෙනවා. මේ කාලය තුළ ඔබේ සෑම කාර්යයක් ඔබ සංගමේ සමාජික විදිහට මගේ දායකත්වය ලබා දෙන්න සූදානම්. ඒ වගේම ඔබ ඉදිරියේදී සැලසුම් කරලා තියෙන කාර්යයන් තාම ඵලදායී සහ මේ සමාජයට අර්ථවත් කාර්යයන් විදිහට ඔබ දකින්න තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මගේ කලාපයේ ක්ලබ් හතරක් තියෙනවා. ප්‍රධාන ක්ලබ් දෙකක් තියෙනවා, කුරුණෑගල චාර්ටර් ක්ලබ් එක, ඒ වගේම නාරමල් ගෝල්ඩන් ජුබිලී එක. මම නියෝජනය කරන සමසෙට් එක සහ පඬොස්වල සිංහ සමාජය. මේ සිංහ සමාජයන් අතරින් මම විශ්වාස කරනවා මේ සිංහ සමාජය මේ දිස්ත්‍රික්කයේ හොඳම සිංහ සමාජය වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. ඒක කලාප සභාපතිවරයාගෙන් මම ප්‍රාර්ථනා කරන ඔබේ සිංහ සමාජයේ මේ දිස්ත්‍රික්කයේ වටිනාම සිංහ සමාජයේ විදිහට අභිෂේක ලබන්න හැකි වේවා කියලා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම මේ සමාප්ත කරනවා. බොහොමත්ම ස්තුතියි.